පළමු කොටම තමුන්නාන්සලට ස්තුතිවන්ත වෙනවා. ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ අම්පාර දිස්ත්‍රික්කයේ මේ ආසන ජයග්‍රහණය කිරීම සඳහා ජාතික ජනබලවේගයට සහාය ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම පහුගිය මහමැතිවරණය ලංකාවේ විශේෂ මැතිවරණයක් බවට පත් වුණා. கடந்த பொது தேர்தல் இலங்கையிலே வரலாற்று ரீதியான ஒரு விசேடமான தேர்தலாக அமைந்திருந்தது. සාමාන්‍යයෙන් අපේ රටේ ඉතිහාසයේ තිබුණේ මැතිවරණවලදී ජනතාව ආගම් අනුව ජනතාව තමන්ගේ ජාතීන් අනුව බෙදෙනවා. එහෙම නේද? නැගිනිර ජනතාව තමන්ගේ මුස්ලිම් පක්ෂවල தங்களுடைய முஸ்லிம் கட்சிகளை උතුරු ජනතාව දෙමළ පක්ෂවල නායක තෝරගන්නවා. දකුණු ජනතාව සිංහල පක්ෂවල නායක තෝරගන්නවා. එහෙම තමයි අපේ රටේ ඉතිහාසයේ තිබුණේ. මහමැතිවරණයේදී මොකද්ද සිද්ධ වුනේ? මොකද්ද සිද්ධ වුනේ? ලංකාව එකතු වුණා. උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් නැගෙනහිර ජනතාවත් තෝරාගත්තේ එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය විතරයි. දැන් අපි නැවත අපේ රටේ පෙරදුණු දේශපාලන ව්‍යාපාර උත්සාහ කරමින් තිබෙනවා ජනතාව බෙදන්න. පහුගිය කාලේ ලොකු සාකච්ඡාවක් මුස්ලිම් සමාජය තුල ගෙන යමින් තිබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවට ඒ තරම් සලකන්නේ නැහැ වගේ අදහසක්. කියනව නේද? ඒක ඇත්තද? විශේෂයෙන්ම ගත්තොත් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව හැම ජනතාවටම එක හා සමාන ලෙස සලකන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඉස්සර ආණ්ඩු තියෙන කාලේ මතකද? තිගන ගැටුම් ඇති වෙනවා, අකුරුණ ගැටුම් ඇති වෙනවා, අලුත්ගම ගැටුම් ඇති වෙනවා, ආගමික ස්ථානයට පහර දෙමින් සිද්ධ වෙනවා. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්නම්. ආය ලංකාවේ එවැනි ගැටුමක් ඇති වෙන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් ඉපදෙන රට, අපි ජීවත් වෙන රට, අපි මියදෙන රට, අපි සමානයින් ලෙස ජීවත් වෙන රට. විශේෂයෙන් මේ අම්පාර දිස්ත්‍රික්කයේ පහුගිය මහමැතිවරණයේදී අපි දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කරාට මනා පෝලිං ආවේ අපේ සිංහල മന്ത്രിවරු නේද? කී දෙනාද? 4 දෙනා. සිංහල മന്ത്രിවරු 4 දෙනා තමයි ආවේ. මුස්ලිම් ජනතාව ජාතික ජනබලවේගයට විශාල ලෙස ඡන්දෙ දුන්නා. හැබැයි මනා පොලිං ආවේ සිංහල മന്ത്രിවරු 4 දෙනා විතරයි. අපි ජාතික ජනබලවේගයට තීන්දුවක් අරන් තිබුණා තරඟ වැදිලා පෙරදුණු කිසිවෙකුට മന്ത്രി දුර දෙන්නේ නැහැ කියලා. ඡන්දෙට තරඟ වදිනවා පාර්ලිමේන්තුවට තේරෙන්නේ නැහැ. ඒ කිසිවෙකුට යලි മന്ത്രി දුර දෙන්නේ නැහැ කියලා පක්ෂ තීන්දුවක් අරන්. ඒත් අපි ඒ තීන්දුව වෙනස් කරා. කවුරු වෙනුවෙන්ද? කවුරු වෙනුවෙන්ද? මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපි முஸ்லிம் மக்களுக்காக வேண்டித்தான். අපි අපේ සහෝදරයා දම්බාව සහෝදරයා අපි පාර්ලිමේන්තුවට තෝරව ගත්තා. අපි ජාතිවාදී ව්‍යාපාර වලට එරෙහි ව්‍යාපාරයක්. අපි විශාල ලෙස වැඩ කරමින් ඉන්නවා. හැබැයි ලොකු සාකච්ඡාවක් යනවා පහුගිය කාලේ තරුණයෙක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව. යනව නේද? මොකද සිද්ධ වුනේ? තමුන්නාන්සලා දන්නවා පාස්කු ප්‍රහාරයක් අපේ රටේ සිද්ධ වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව විශාල ලෙස කොන් වුණා, ලැජ්ජාභාවයටපත් වුණා. ඒගොල්ලෝ ඒකට මුහුණ දෙන්න ඉතාමත් අසීරුවෙන්. ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව කිව්වේ මොකද්ද? මේම අන්තවාදී කණ්ඩායම් වර්ධනය වෙමින් තිබෙනවා. ඒගොල්ලෝ වැඩ කරමින් තිබෙනවා. ඒ පිළිබඳ ආණ්ඩුවට කිව්වා, පොලිසියට කිව්වා, ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ගත්තු නැති එකේ ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්න කියලා කිව්වා. ඒ නිසා අපි ආණ්ඩුවක් ඇතුළත තීරණයක ඉන්නවා. එවැනි සිදුවීම් යලි අපේ රටේ ඇතිවීමට ඉඩ නොදෙන්න. අරුගම්බේ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා අපිට ආවා. විදේශ සොත්තු සේවාව මගිනුත් ඒ පිළිබඳ අපිට වාර්තා වුණා. අපි දිවා රාත්‍රී නොබලා ආරක්ෂක මණ්ඩල රැස් වෙලා එම ප්‍රහාර වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගත්තා. ඒදී අපි 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. සමහර කෙනෙක් ඉන්නවා අරුගම්බ ප්‍රදේශිකලා ඡායාරූප අරන් තිබුණා. ඔහුගේ account එකට මුදල් වැටිලා තිබුණා. විදේශයෙන් අත්අඩංගුවට ගත්තු කෙනෙක් එක්ක සබඳතාවයන් තිබුණා. එතන දෙමළ කෙනෙකුත් හිටියා, මුස්ලිම් කීප දෙනෙකුත් හිටියා. හැබැයි අපි අත්අඩංගුවට ගන්නේ දෙමළ කියලාද මුස්ලිම් කියලාද? නෑ. අපි අත්අඩංගුවට ගත්තේ ප්‍රහාර වැළැක්වීම අපේ ආණ්ඩුවේ වගකීමක්. ඒක කරන්න ඕනේ නැද්ද? කරන්න ඕනේ නැද්ද? කරන්න ඕනකම තියෙනවා. ඒ විදිහටම මේ තරුණයාත් කිසිදු සංවිධානයක් අපරාධ සංවිධානයත් එක්ක සබඳතාවයක් ඒ තරුණයාගේ තිබුණේ නෑ. ඒ තරුණයා ස්වයන් අභිප්‍රේරණයට ලක් වෙලා තිබුණා. ඔහු ගිහිල්ලා ලංකාවේ ප්‍රධාන සුපර් මාකට් එකක ස්ටිකර් අලවලා තිබුණා. අපි ඔහු අත්අඩංගුවට ගත්තා. අරන් ඔහුගේ මුළු දේම අපි පරීක්ෂාවට භාජනය කරා. ඔහු කිව්වා ස්වයන් අභිප්‍රේරණයට ලක් වෙලා තිබෙන බව අපිට තේරුණා. අපි එම දෙමව්පියන්ටම තරුණයව පෙන්නුවා. දෙමව්පියන් ස්තුතිවන්ත වුණා ඒ විනාශෙන් දරුවා බේරගත්තු එක ගැන. ඒක වැරදිද? ඒක වැරදිද? මේක කරන්න ඕන. අපි පරීක්ෂණ කරලා
නැවතේ දරුවා අපි නිදහස් කරා. Control. හැබැයි ඒ දරුවා ගැන ඉරිදට හැමදාම වාර්තා කරන්න ඕන මාස කිහිපයක් යනකම්. අපි අවධානයෙන් ඉන්න ඕන. විශේෂයෙන් මේ සහෝදර සහෝදරියන් දන්නවා. අද YouTube හරහා සමාජ ජාල වෙබ් අඩවිය හරහා ලෝකයේ විවිධ අන්තවාදී සංවිධානවල ප්‍රචාරයන් තියෙනවා. ඒ ප්‍රචාරයන්ට අපේ දරුවන්ට අහු වෙලා තියෙනවා. ඒ දරුවන්නේ අන්තවාදී ප්‍රවණතාවෙන් අපි මුදව ගන්න ඕන. ඒකට තමයි ආණ්ඩු තියෙන්නේ. එමෙත සිද්ධියක් වෙන්න බලාගෙන ඉඳලා උනාට පස්සේ වැඩ කරන්න නෙවෙයි ආණ්ඩුවක් තියෙන්නේ. සිදුවීම් මලක්වා ගැනීම සඳහා තමයි ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ නිසා කිසිසේත්ම මුස්ලිම් ජනතාව ඉලක්ක කොට ගත්තු අත්අඩංගුවට ගැනීමක් නෙවෙයි. අපේ රටේ සාමය ස්ථාපිත කිරීම සඳහා කරන කාර්යය. ඒ වගේම ඔගොල්ලෝ දන්නවා අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබුණු වෙලාවක්. අපි සැලකිය යුතු ප්‍රමාණයක මේ ආර්ථික අර්බුදය සමනය කරගෙන තියෙනවා. ඩොලරය නිදිනකොට එක අගයක් නැගිටිනකොට තව අගයක් තිබුණා. අද රුපියල් 300 සීමාවේ ආරක්ෂා වෙලා තියෙනවා. ආර්ථික ස්ථාවරයි. බැංකු පොලිය අනුපාතික 30-35ට ගියා. ඒක අද 10%ට වඩා යටින් තියාගෙන ඉන්නවා. ඒක ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සාධකයක්. අපේ රට විදේශ ආයෝජන දාලා ගියා. ව්‍යාපෘති නතර වුණා. අදේ සියලු ව්‍යාපෘති ජපාන් රජයත්, ඉන්දියානු රජයත්, චීන රජයත් ආධාර දෙන සියලු ව්‍යාපෘති ලංකාවේ ආපහු පටන් ගන්න තීරණයක් කරන් තියෙනවා. ඒ වගේම සමහර ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ ජනතාවට නැහැ. සෞදි ආධාර යටතේ නොරිතෝලි නිවාස 1500ක් විතර ගොඩ නැගුවා. ගෙවල් 500ක් හැදුවා. කොයි කාලෙද වැඩ ඉවරුනේ? 2013 විතර. දස් වැවිලා පාළුවට ගිහිල්ලා සෞදි තානාපතිතුමා මට මුණ ගැහුණා. එතුමා කනස්සල්ලෙන් මේ ව්‍යාපෘතිය ගැන මට කිව්වා. අපි ඒ තියෙන ගැටලු විසඳලා ඉක්මනින්ම ඒ නිවාස මේ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න අපි කටයුතු. ඒ වගේම මේ ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිලාභද ජනතාවට ලැබෙමින් තියෙනවා. විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවයට දීර්ඝ කාලයක් බඳවගෙන නැහැ. ටීఓ මහත්තයා, ඉංජිනේරු මහත්තයා, කළමනාකරුවා මේ වගේ අය රාජ්‍ය සේවය අද හිගයි. පහළ විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මැද අවශ්‍යයි නැහැ. අපේ ආණ්ඩුව අපි තීන්දුවක් ගත්තා. 30000ක් රාජ්‍ය සේවයට අලුතෙන් බඳව ගන්න. දේශපාලන පක්ෂ දේශපාලකයා පස්සේ යන්න ඕනේ. කිසි മന്ത്രിවරගේ ලියුම් ගන්න යන්න ඕනේ. අපි පත්තරේ දැන්වීම දානවා. දරුවෝ ඇප්ලිකේෂන් එක දාන්න. විභාගයක් තියලා සුදුසුකම් තියෙන දරුවෝ සියලු දෙනා ආණ්ඩුවට බඳව ගන්නවා. ඇමතිගේ ලියුමක් ඕනද? ඒවා ඉවරයි. අපි අවසන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. මම ඔබතුමාලට මේ විශේෂ මිල්ලන්න ආවේ. මේ අවුරුද්ද අපි තීරණයක් කරන් තියෙනවා අලුතින් පොලිසියට 2000ක් බඳව ගන්න. අපේ පොලිසිය වල විශාල හිගයක් තියෙනවා. අපේ පොලිසිය මහත්තුරු පැය ගණනාවක් එකතැන රාජකාරී කරන්න. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිගයක් තියෙනවා. ඔබ දෙමළ භාෂාව කතා කරන කෙනෙක්. පොලිසියට ගියොත් ඉන්නේ සිංහල භාෂාවෙන් කතා කරන පොලිසිය මහත්තයා. එහෙනම් මොකද්ද වෙන්න උනා? මෙන්න අපි 2000ක් බඳව ගන්නවා. ඒදි දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණියන් පොලිසියට බැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඕගොල්ලෝ ටිකක් අදිමදි කරනවා වගේ පොලිසියට මම. ඉතින් එහෙම හරියන්නේ නැහැ. ඒක කවුද පොලිසිය වැඩ කරන්නේ? ඕගොල්ලෝගේ භාෂාව තේරෙන කෙනෙක්. ඕගොල්ලෝ කියන දේ තේරෙන කෙනෙක්. පොලිසියට ඕනනේ. වැටුප් වැඩි කරලා තියෙන්නේ. පහසුකම් දෙනවා තව. පොලිසියට බැඳෙන්න කියලා දරුවන්ට ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථික ස්ථාවර වීමේ ප්‍රතිඵල හැටියට අපි රුපියල් 8500 අස්වැසුම 10000 දක්වත් 15000 අස්වැසුම 17500 දක්වත් වැඩි කරා. හැබැයි මේ අස්වැසුම ලබා ගන්නකොට ලැබිය යුතු පිරිසකට ලැබෙන්නේ නැති බව වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා අපි අලුතින් ලක්ෂ 4කට අස්වැසුම ලබා දෙනවා ජූනි මාසයේ ඉඳන්. മന്ത്രിලා පස්සේ යන්න එපා අස්වැසුම ගන්න. අපි ගම්මාන මට්ටමින් කමිටුවක් හදනවා. ග්‍රාම සේවක මහත්තයා, සංවර්ධන නිලධාරි මහත්තයා, සමෘද්ධි නිලධාරි මහත්තයා, ප්‍රාදේශීය ලේකම්තුමාගේ අධීක්ෂණය යටතේ හරි කට්ටිය තෝරලා එවන්න ලක්ෂ 4කට අලුතින් ජූනි මාසයේ ඉඳන් ඒ විතරක් නෙවෙයි. රටක් හදන්න අපිට හොඳ රාජ්‍ය සේවයක් ඕන. ඉන්දියාව සිංගප්පූරුව වගේ රටවල් ගත්තොත් හොඳ රාජ්‍ය සේවයක් තියෙනවා. අපිට එහෙම රාජ්‍ය සේවයක් නැහැ හොඳ. දක්ෂ හැකියාව තියෙන රාජ්‍ය සේවයට අද උරා ගන්න බෑ. අපි ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. වැටුප් මදි. අන්න අපේ පළවෙනි අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයන්ට ඉතිහාසයේ ලැබුණු වැඩිම වැටුප් වැඩිමිය අපි ලබා දුන්නා. නිකන් හිතුවොත් 38000ක් ගත්ත ගුරුවරයෙක් හිටියා නම් අපි වැටුප 63000 දක්වා වැඩි කරා. පළමු වෛද්‍ය සේවයට බැඳෙන වෛද්‍යවරයාගේ වැටුප තිබුණේ 54000ට කිට්ටුව. අපි ඒක වැඩි කරා 93000 දක්වා. වෛද්‍යවරුන්ට හොඳ වැටුපක් දෙන්න ඕන. ගුරුවරුන්ට වැටුපක් දෙන්න ඕන. හොඳ ශක්තිමත් රාජ්‍ය සේවයක් අපි හදන්න ඕන. අපි පහසුකම් දෙනවා, වැටුප් වැඩි කරලා දෙනවා. හැබැයි රාජ්‍ය සේවයේ ජනතාවට කෙරෙන්න ඕන කාර්ය හරියට කරන්න ඕන. කරේ නැත්තම් ඒකටත් තීන්දුව ගන්න බව අපි නිලධාරීන්ට මතක් කරනවා. අය අපේ රටේ කිසි තැනකට වැඩක් කරගන්න පගා දෙන්න යන්න එපා. අපි ඒ සංස්කෘතිය වෙනස් කරලා ඉවරයි. අපි දේශපාලන නායකත්වයක් හැදලා තියෙනවා. ජනාධිපතිවරු ලෙස මමත්, අපේ කැබිනට් මණ්ඩලය, අපේ മന്ത്രിවරුන් මේ කිසිවෙක් මහජනයාගේ සතයක් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති මිනිස්සු. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදලා තියෙන හොරකම් කරන්නේ නැති. එහෙනම් මොකද කරන්න ඕන? රාජ්‍ය නිලධාරීන්ටත් ඒක අකපයි. කොහොමත් හොරකම හරාම්. හරාම්? හරාම්. හරාම් හරාම්. හරි. මොකද මේක අපි නතර කරන්න ඕන මේ රටේ නතර කරලා තියෙන දේ.
එහෙම තමයි රටක් ගොඩනගන්නේ. ඒ වගේම අපි ශක්තිමත් ජාත්‍යන්තර සබත හදන් තියෙනවා. අපි ආරම්භයේදී ඉන්දියාවට ගියා. ඊළඟ අපි චීනයට ගියා. දැන් අපිට සැප්තැම්බර් මාසේ ආරාධනයක් ලැබිලා තියෙනවා ජපානයට එන්න කියලා. පෞගේ දවස්වල අපි එක්සත් අරාබි එමිරාජ්‍යයට ගියා. එහි අගමැතිතුමා හම්බුණා. රටවල් ඔක්කොගේම ආධාර අපි ගමින් තියෙන මේ රට ගොඩනගන්න. පෞගේදා ඉන්දියානු අගමැතිතුමාගේ සංචාරයෙන් මේ නැගෙනහිර පළාතේ කිරි කර්මාන්තයට, කුසි කර්මාන්තයට, දීවර කර්මාන්තයට උදව් කරන්න කෝටි 200කටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න එකගතාවය පළ කරලා තියෙනවා. ආධාර අපි එක පටන් ගමු ලබන මාසී. අපි ජාත්‍යන්තර සහාය අරන් තියෙන මේ රට ගොඩනගන්න. ඒ විතරක් නෙවෙයි. අපි අපේක්ෂා කරන මොකද්ද? මේ 2025 වසරේ ලංකාවට වැඩිම සංචාරකයන් එන වසර බවට පත් වෙන්නේ මේ 2025 වසර. විශේෂයෙන්ම මේ නැගෙනහිර පළාත අරුගම්බේ පාසිකුඩා මේ අදිත්තාමත් හොඳ සුන්දර වෙරළ තීරයක් තියෙනවා. මේ මහවැය පැත්තේ උණු වතුර ලින් තියෙනවා. හොඳ වනජීවීන් ඉන්නවා. හොඳ සංචාරක කලාපයකට හොඳ තෝතැන්නක් මේක. අපි ඒ සඳහා විශාල හෝටල් ප්‍රමාණයකට එකගතාවය දැන් පළ කරලා තියෙනවා. නැගෙනහිර පළාත සංචාර කර්මාන්තයේ විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක කරනවා. ඒ වගේම කුසි කර්මාන්තයේ ඉදන සත්ත්ව පාලනයේ ඉදන ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉඩම් වල අයිතිය හරියට නැහැ. ඒක වනජීවියකින් එළවනවා, වන සංරක්ෂණයකින් එළවනවා. අපි නැවත ඉඩම් සියල්ල निराකරණය කරලා ජනතාවට වගා කරන්න ඒ ඉඩම් ලබා දෙනවා. එක ඉඩමක් මුඩුබිමක් හැටියට තියෙන්න බෑ. පළමු වතාවට රටේ ආණ්ඩුවක් ඇදලා තියෙනවා. රට ගොඩනගන වැඩපිළිවෙල සහිත ආණ්ඩුවක්. මීට කලින් හැදුනේ മന്ത്രി ගොඩ යන ආණ්ඩුවක්, ඇමති ගොඩ යන ආණ්ඩුවක්. ගොඩ ගියේ නැද්ද? මම දැන් වැඩි නම් කියන්නේ නැත්නම් කියන්න පුළුවන්. ගොඩ ගියේ නැද්ද മന്ത്രി ඇමති? ඒ විතරක් නෙවෙයි ඇමතිගේ පුතත් නගර සභාවෙන් ගොඩ ගියා. அமைச்சருடைய மகனும் அந்த நகரசபை மூலமாக முன்னுக்கு வந்து விட்டார். ගියේ නැද්ද? ගියානේ. අන්න ආණ්ඩුවක් ඇදලා තියෙනවා මොකද්ද? රට ගොඩ යන සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව උතුරු දකුණ නැගෙනහිර ભેදකින් තොරව රට ගොඩ ගන්න ආණ්ඩුවක් හදලා තියෙනවා. මේ ආණ්ඩුව නෙවෙයි ඉස්සරහට යන්න ඕන. මට කියන්න මේක හැර වෙන කෙනෙක් ගැන මේ ආණ්ඩුව ගැන වෙන කට්ටියක් ගැන කියන්න. කවුද ඉන්නේ? කවුද ඉන්නේ? කවුරුත් නැහැ. එහෙනම් ජාතික ජනබලවේගය තමයි මේ රට ගොඩනැගීමේ කාර්යභාරය අපි අතට ගන්නේ. අපි ජනාධිපතිවරය ලෙසත් කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුව ලෙසත් ගොඩක් වැඩ කරනවා. ගොඩක් හැබැයි ගොඩක් ඒවා තියෙන ජාතික තලයේ. අපිට ගොඩාක් වැඩ තියෙනවා මේ ගම්වල කරන්න. දැන් උදාහරණයකට ගත්තොත් අපිට වාර්තා වුණා මේ සේනානායක සමුද්‍රයට යටත් ඇලවේලි විශාල ලෙස කඩා වැටලා තියෙනවා කියලා. අපි මුදල් වෙන් කරලා තියෙන ඒවා හදන්න. පාරවල් හදන්න සල්ලි වෙන් කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ අපි ප්‍රාග්ධන වියදම් සංවර්ධනයට වියදම් බිලියන 1400ක් වෙන් කරලා තියෙනවා. ලංකාවේ වැඩිම සංවර්ධනයට වෙන් කරපු මුදල්. පාරවල් ටික හදන්න ඕන. ඇලවේලි හදන්න ඕන. ගොඩනැගිලි ටික හදන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ඊළඟ අපි නොවැම්බර් මාසේ අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. ඒ නොවැම්බර් මාසේ අයවැය ලේඛනයේට මේ පළාත් වලට කෙරෙන්න ඕන වැඩ ටික යෝජනා කරලා එවන්න ඕන. කවුද යෝජනා කරන්නේ? ඔබට යෝජනාවක් තියෙනවා. ගමේ තව කෙනෙකුට යෝජනාවක් තියෙනවා. එහා ගමේ තව කෙනෙකුට යෝජනාවක් තියෙනවා. ඒතර කොහොමද යෝජනා ටික එවන්නේ? ඒතර එවන්න බෑනේ. අන්න ඒ නිසා මේ අක්කරේපත්තු නගර සභාව කණ්ඩායම පත් කරගන්න ඕන. ඒතර ඒගොල්ලෝ යෝජනා ටික එකතු කරගන්නවා. එකතු කරගෙන බලනවා මොකද්ද? කල්මුනේ නගර සභාවේ ආදායම කොච්චරද? ඒක වැඩි කරන්නේ කොහොමද? හැම සතයක්ම පරිස්සම් කරලා වැඩ ටික කරන්නේ කොහොමද? එලා නගර සභාව සැලසුම හදනවා. හැබැයි සමහර විට වෙන්න පුළුවන් මොකද්ද? තුවිල් වගේ ප්‍රාදේශ සභාවක් ගත්තොත් විශාල ආදායමක් නැහැ. හැබැයි වැඩ ගොඩක් තියෙනවා. දැන් ප්‍රාදේශ සභාවට නගර සභාවට සල්ලි මදි වුණාම ඒ යෝජනා ටික කරන්න බැරුව යනවා. අන්නේ ව්‍යාපෘති ටික හදලා සල්ලි නැති නිසා කරන්න බැරි ව්‍යාපෘති ටික හදලා එවන්න ඕන මධ්‍යම ආණ්ඩුවට. ජූනි මාසේ අපි යෝජනා ටික ගන්නවා. නොවැම්බර් වල සල්ලි වෙන් කරන්න. හැබැයි යෝජනා ටික එනකොට අපිට ස්පියාගෙන එක අනුමත කරන්න හැකියාව තියෙන්න ඕන. අක්කරේපත්තු ප්‍රාදේශ සභාව තියෙන ඉන්නේ ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් නම් එවන යෝජනා ගැන අපිට බලන්න දෙයක් නැහැ. දැන් හදනවා පාරක්කට කොන්ක්‍රීට් දාන්න ඕන කියලා. අපේ മന്ത്രിවරු කණ්ඩායම අපේ ප්‍රාදේශ නගර සභාව නන්තර ඒගොල්ලෝ මේ යෝජනාව එවනවා. එනකොට අපි දන්නවා කොන්ක්‍රීට් ටික ඔක්කොම පාරට යන බව. වෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ එවනවා මේ කොන්ක්‍රීට් පාරට සල්ලි දෙන්න කියලා. අපි බලනවා පාරට කීයක් යනවද? සාක්කුවට කීයක් යනවද? අපි භාණ්ඩාගාරයේ සල්ලි එකතු කරලා හොරකම් කරන්නේ නැතුව, නාස්ති කරන්නේ නැතුව අක්කරේපත්තුවට එවන හොරකම් කරන්න. එවන්න ඕනද? එවන්නේ මතක තියාගන්න. එයි අපි මධ්‍යම ආණ්ඩුව හොරකම නතර කරලා නම් එකෙන් ඉතුරු කරන සල්ලි ටික නම් එවන්න අක්කරේපත්තු සභාව. ඒකෙත් හොරකම නතර කරපු කණ්ඩායමක් ඉන්න ඕන. ඒ නිසා කාතරද මේවා යන්න ඕන? මේවා යන්න ඕනකම තියෙන ජාතික ජනබලවේගෙම තමයි දිනන්න ඕන. මධ්‍යම ආණ්ඩුව එක පැත්තක, නගර සභාව තව පැත්තක. මධ්‍යම ආණ්ඩුව හොරකම නතර කරන්න හදනවා, ප්‍රාදේශ සභාව හොරකම් කරන්න හදනවා. දෙනවද එහෙම? එහෙම දෙන්න ඕනද? அப்படி நடக்க முடியுமா? මධ්‍යම ආණ්ඩුව හොඳ දිශාවට රට මාරු කරලා තියෙනවා. එහෙනම් මේ ප්‍රාදේශ සභා නගර සභාත් හොඳ දිශාවට අපි මාරු කරමු. හොඳ කණ්ඩායමක් අපි යවන්න ඕන. අක්කරේපත්තු මහනගර සභාවේ බල සීමාවේ ගොඩක් වැඩ කරන්න තියෙනවා. හොඳ කණ්ඩායමක් යවන්න ඕන. අපිට විශ්වාස කරන්න පුළුවන් කණ්ඩායමක් යවන්න. අවිශ්වාස කණ්ඩායමකට සල්ලි වෙන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නේ. ඒ නිසා අන්න මේ අක්කරේපත්තු මහනගර සභාවේ කණ්ඩායමට
අපේ නායකත්වයේ දෙන රමිස් සහෝදරයා. අපි දීර්ඝ කාලයක් තිස්සේ දන්න මිනිස්සු. අපි දිනන බව දැනගෙන වේදිකාවට ආපු අය නෙවෙයි. අපි 100ට 3 ඉන්නකොටත් අපිත් එක්ක හිටියේ. අපි ගෙදර ගිහිලා තියෙනවා. අලා බීලා තියෙනවා. තාමත් අසිරු කාලේ ව්‍යාපාර ගොඩනගන්න මැදිහත් වෙච්ච අය රමිස් සහෝදරලා, අපේ අබු සහෝදරලා, අපේ ආදම් බව සහෝදරයා. එහෙමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ හොරකම් කරන්න තමන් හැදෙන්න නම් දේශපාලනය කරේ. ඒගොල්ලන්ට වෙන පක්ෂ ගොඩක් තිබ්බා යන්න. අසීරුම කාලෙත් මේ පක්ෂ හිටියේ මේ රට හදන්න. ඒ නිසා මේ මහනගර සභාව බාර දෙන්න ඕනකම තියෙන්නේ. මේ සහෝදරුන් මේ සහෝදරියන්ට හොඳ නගර සභාවක් අපි හදමු. දූෂණයෙන් තොර නගර සභාවක්, සංවර්ධනය කරන නගර සභාවක්, සභාවේ තියෙන සල්ලි ටික පරිස්සම් කරලා ප්‍රදේශයට වැඩ කරන නගර සභාවක්, මධ්‍යම ආණ්ඩුවත් එක්ක එකට වැඩ කරන නගර සභාවක්. අන්න ඒ වෙනුවෙන් අපි මේ මැයි 6 වෙනිදා මේ නැගෙනහිර පළාතේ සියලු ප්‍රාදේශ සභා නගර සභා ජාතික ජන බලවේගයට බාර දෙන්න අපි වැඩ කරමු.